ඔයා ජොබ් එකට යන පළවෙනිම දවසේ HR මැනේජර් ඔයාට ඇවිල්ලා කියනවා මෙන්න මේ ඩේටා සෙට් එකකින් මට හදලා දෙන්න මේකේ ඊයේ දවසේ කවුද ආවේ නැත්තේ? ඊට පස්සේ අද කවුද ඇවිල්ලා නැත්තේ? අද කී දෙනෙක් වැඩට ඇවිල්ලාද? මට පොඩ්ඩක් රිපෝට් එකක් හදලා දෙන්න. එහෙම නැත්නම් කියනවා මට හෙට ඉඳලා මේ ඔයා හදන රිපෝට් එකෙන් මට බලන්න පුළුවන් වෙන්න ඕනි ඒ දවසට අදාළ කී දෙනෙක් වැඩට ඇවිල්ලාද? කී දෙනෙක් ඇවිල්ලා නැද්ද? මට බලන්න පුළුවන් වෙන්න ඕනි. මට එහෙම රිපෝට් එකක් හදලා දෙන්න. දැන් මෙහෙම දෙයක් කිව්වොත් එහෙම ඔයා වැඩේ පළවෙනිම දවසේ මොන වගේ හැඟීමක් එයිද? ඒ වගේ වෙලාවට ගොඩාක් කලබල වෙන්න ඕනේ නැහැ. ඒ වගේ වෙලාවට පුංචි ලස්සන රිපෝට් එකක් ඔයාලට හදලා දෙන්න පුළුවන්. අපි අද බලමු කොහොමද ඒ වගේ ලස්සන ඉතින් පැහැදිලි රිපෝට් එකක් හදන්න කියලා. අපි මේක හදන්නේ Power BI පාවිච්චි කරලා. ඒතර Power BI මේ වැඩේ කරන්න ඔයාලට free Power BI app එක use කරන්න පුළුවන්. සල්ලි ගෙවන්න ඕනේ නැහැ. free Power BI desktop app එක download කරලා මේ වැඩේ කරන්න පුළුවන්. ඒතර අපි කලින් වීඩියෝ එකේදී කරා කොහොමද app එක download කරගන්නේ? ඊට පස්සේ install කරගන්නේ කොහොමද? ඊට පස්සේ මොකද්ද Power BI desktop එකේ interface එක කියලා. ඒ විස්තර ටික වලට උඩ තියෙන කාඩ් එකෙන් ගිහිල්ලා බලන්න පුළුවන් කලින් වීඩියෝ ටික. දැන් අපි බලමු ඔයාලගේ පළවෙනි ඩෑෂ්බෝඩ් එක කොහොමද හදන්නේ කියලා. ඉතා සරල ඩෑෂ්බෝඩ් එකක්. මේකේ ලොකු දේවල් දාලා නැහැ මම. ඉතා සරල ඩෑෂ්බෝඩ් එකක් හදන්නේ. ඔයාලා බිගිනර් කෙනෙක් නම් මෙන්න ඔයාලට මේක පටන් ගන්න හොඳම තැන. right? හරි. අපි වැඩේට බලමු. Power BI desktop එකට ආවට පස්සේ ඔයාලට ඉස්සෙල්ලාම දකින්න හම්බෙන ඉන්ටර්ෆේස් එක තමයි මේ තියෙන්නේ Power BI canvas එක. මෙතන ඉඳලා අපිට පුළුවන් අපේ ඩෙවලොප්මන්ට් එක කරන්න. right? දැන් අපි ඒ දේ කරන්න ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? අපේ data set එක ගන්න ඕනේ. අපි ඉස්සෙල්ලා අපේ data set එක පොඩ්ඩක් බලමු. මේ තියෙන මගේ data set එක. Excel data set එක තමයි අපි අද පාවිච්චි කරන්නේ. ඒතර ඔයාලට CSV ෆයිල් එකක් කැමතිව පාවිච්චි කරන්න පුළුවන්. Power BI වලට ගොඩාක් data sources වලට direct connect කරන්න පුළුවන්කම තියෙනවා. right? අපි වැඩියෙන් පාවිච්චි කරන Excel නේ. ඒ නිසා අපි Excel එකක් ගමු. මම මේක නිකන් open කරන්නම්. මේකේ තියෙන්නේ single page data set එකක් තියෙන්නේ. මේකේ ගොඩාක් දේවල් නැහැ. අපි බේසික් මට්ටමින් ඉගෙන ගන්න. ඒ නිසා මම සරල data set එකක් ගත්තේ. date column එක තියෙනවා, employee ID, employee name, department එක, branch එක, check in එක, check out එක, status එක, working hours තියෙනවා. මෙච්චරයි තියෙන්නේ. මේකෙන් තමයි අපි මේ analysis එක කරන්නේ. right? දැන් කොහොමද මේක Power BI වලට අපි ගන්නෙ? right? අපි යමු Power BI එකට. Power BI desktop එකට ගියාට පස්සේ දැන් අපි ඉන්නේ Power BI desktop එකේ canvas කියන interface එකේ. මේ තමයි canvas එක. right? canvas එක මේ interface එකේ තමයි අපි ඉන්නේ. දැන් අපි data set එකක් මේකට ගන්න ඕනේ ඉස්සෙල්ලා. right? අපි යනවා get data කියන option එකට. home එකේ තියෙනවා home tab එකේ get data කියලා option එකක්. මෙතනට යන්න. මෙතනට ගියාට පස්සේ ඔයාලට data sources ගොඩාක් බලා ගන්න පුළුවන්. මෙතන ටිකයි පෙන්නන්නේ. more කියන එකට යන්න තියෙනවා සෑහෙන ලොකු lot එකක්. මේ ලොකු list එකක් තියෙනවා. මේවා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට data connect කරගන්න. databases ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන Excel, CSV, text file, PDF මේ වගේ ගොඩක් දේවල් access databases ඔක්කොම වගේ මෙතන ඔයාලට බලන්න පුළුවන්. right? SQL, MySQL ගොඩක් දේවල්. right? අපි මේ point එකට Excel workbook එක තමයි අපි පාවිච්චි කරන්නේ. මම මේ ක්ලික් කරා connect දුන්නා. right? connect දුන්නාට පස්සේ මම අදාළ folder එකට යන්න ඕනේ. ඒකට මට දැන්ට මේක select වෙලා ඉනවා මෙතන ඔටෝ. මම මේක select කරගන්නවා. ඔයාලා අදාළ folder එකට යන්න. එතකොට මෙතනදී මතක තියාගන්න ඕනේ ප්‍රධාන දෙයක් තියෙනවා. ඔයාලගේ data set එක තියෙන්න ඕනි ලේසියෙන් delete නොවන තැනක. example එකකට වැරදිලා delete වෙනවා downloads වල තිබ්බොත්, desktop එකේ තිබ්බොත්. ඒ වගේ තැන් වලට ඔයාලගේ data set දාන්න එපා. එහෙම වුණොත් මේක වැඩ කරන්නේ නැතුව යනවා. ඒ නිසා පළවෙනිම දේ තමයි ඔයාලගේ data set එක හරිම තැනක හරි folder එකක් හදලා ඒ folder එකට දාලා තියන්න. ආයෙත් හොයාගන්න පුළුවන් වෙන්න. හරි. මම Excel file එක select කරා. Excel workbook එක. ඊට පස්සේ open දෙනවා. open දුන්නාට පස්සේ
මෙයා මෙතන කියනවා මෙන්න මේ වගේ මැසේජ් එකක් ඔයාලට දකින්න හම්බෙයි. මේක ආපු එක හොඳයි දැන්. this file is in use කියලා එනවා. මෙහෙම එන්නේ අපි Excel file එක open කරලා තියෙන නිසා. එතකොට ඔයාලා Excel file එකක් base කරගෙන analysis එක කරනවා නම් ඉස්සෙල්ලා Excel file එක close කරන්න ඕනේ. මම මේක close කරලා දාන්නම්. close කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේක open දුන්නාට පස්සේ මේක load වෙනවා. load වෙලා Power BI එකට එන්න කලින් මේක එන්නේ navigator පෙන්නේ. navigator එකට තමයි එන්නේ. මේ navigator එකේදී මෙතනින් list down කරලා පෙන්නනවා ඔයාගේ Excel workbook එකේ තියෙන sheets වල නම් ටික. sheets වල නම් ටික පෙන්නනවා. ඔයාලගේ workbook එකේ tables තිබ්බනම් table ටිකත් මෙතන පෙන්නයි. right? අපි මෙතනින් sheet 1 select කරනවා. select කරාට පස්සේ මෙතන preview එකක් ඔයාලා බලා ගන්න පුළුවන්. data ටික කොහොමද තියෙන්නේ කියලා. ඔක්කොම data මෙතනදී පෙන්වන්නේ නැහැ සමහරවිට. දැන් මෙතන නම් ලොකු data set එකක් නැති නිසා පෙන්වනවා. හැබැයි ලොකු data set එක ඔක්කොම පෙන්වන්නේ නැහැ. ඒතර ඔයාලට පුළුවන් මේක load transform data කියලා option දෙකක් තියෙනවා. ඒතර මෙතනදී අද අපි transform data කියන option එක කතා කරන්නේ නැහැ. අද අපි යන්නේ load කියන option එකෙන්. load කියලා කියන්නේ අපේ තියෙන data source එකේ තියෙන data set එක ඒ විදිහටම Power BI එකට අරන් එනවා. ඒක තමයි load කියන option එකෙන් වෙන්නේ. transform data කියලා කියන්නේ අපේ data set එක තියෙන එක තැනක Power BI එක තව තියෙනවා. අපි අපේ data set එක Power BI එකට අරන් එනකොට අතරමැද තව තැනකට අපි ගේනවා Power Query Editor කියලා. මේකෙදි කරන්නේ මෙහෙම දෙයක්. දැන් අපේ data set එක ඔයාලා හිතන්න අපේ data set එක හරිම quality එක නේ. කියන්නේ data formats අවුල්, ඊට පස්සේ අනවශ්‍ය columns තියෙනවා, rows තියෙනවා, මේ වගේ ප්‍රශ්න ගොඩයි අපේ data set වල. ඇත්තටම ගත්තොත් ඔය වගේ clean data set එක වලට හම්බෙන්නේ නැහැ වැඩ කරන්න. ඇත්තටම වැඩ කරන්න ගියාට පස්සේ අන්න ඒ වෙලාවට ඔයාලා පාවිච්චි කරන්න වෙන්නේ transform data කියන option එක. අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු කොහොමද transform data වලින් මේ වැඩේ කරන්න කියලා. නමුත් අපිට අද මේ data set එකට ඕන වෙන්නේ නැහැ. අපි load කියන option එක කෙලින් පාවිච්චි කරනවා. පාවිච්චි කරලා අපි මේක Power BI එකට load කරගන්නවා data set එක. මේ විදිහට Power BI එකට data set එක load වෙනවා. දැන් ඔයාලට මේ දකුණු පැත්තේ තියෙනවා data කියලා පේන එක මෙතන බලා ගන්න පුළුවන් sheet 1 කියලා ඔයාලගේ data set එක. ඒකේ තියෙන columns ටික මෙතන fields විදිහට add වෙලා තියෙනවා. මේක ඔයාලා Excel වල pivot table වලත් මේ විදිහෙම ඔයාලා දකි. right? හරි. දැන් අපි data set එක load කරන් ඉවරයි. දැන් අපි development එක කරන්න පටන් ගමු. development එක කරන්න කලින් ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕන දේ තමයි මේ ෆයිල් එක සේව් කරගන්න ඕන. මේ ෆයිල් එක සේව් කරගත්තේ නැත්නම් එහෙම ඊළඟ පාර බලනකොට මොකුත් නැති. ඒ නිසා ඩෙවලොප්මන්ට් එක පටන් ගන්න කලින් data source එක ගත්තා. ඩෙවලොප්මන්ට් එක පටන් ගන්න කලින් ඉස්සෙල්ලාම කරන්න මේක සේව් කරගන්න. හරි. අපි යනවා ෆයිල් ගියා. save as මෙතන save as කියලා option දෙකක් තියෙනවා. අලුතෙන්ම නිසා save as අපි save as කියලා දෙනවා. analysis කියලා සේව් කරගන්න පුළුවන්. මෙතන තව දෙයක්. Power BI report එකකට නමක් දෙද්දී ඒක අඳුර ගන්න පුළුවන් නමක් දෙන්න. ඒ කියන්නේ වරදින් ඒ කියන්නේ මේ කිසිම තේරුමක් නැති නම් දෙන්න එපා. මොකද මේක ඔයාලා අපි ඉස්සරහට ඉගෙන ගන්නවා මේක ෂෙයා කරනවා ඔයාලගේ ටීම් එකත් එක්ක. right? එතකොට මේ නම ඔයාලට විටින් විට වෙනස් කරන්න බෑ. නමක් දැම්මොත් තමයි වෙනස් කරොත් එහෙම ඒක එතනින් එහාට තව ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි ඉස්සෙල්ලාම ඔයාලා මේකට දාන්නේ මොකක්ද කියලා හරියට ඩිසයිඩ් කරන්න නම. right? මම HR analysis කියලා දැම්මා. දාලා මේක සේව් දෙනවා. සේව් කරනාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් උඩම වැටෙනවා saved කියලා ටයිම් එකත් එක්ක ඒකෙන් බලන්න පුළුවන් අවසානට කොයි විදිහට සේව් වෙලා තියෙන්නේ කියලා. right. අපි යමු අපේ dashboard එක හදන්න. ඉස්සෙල්ලාම dashboard එකේ අපි title එකක් දාගන්න ඕනේ. අපි insert යනවා. insert වලට ගිහිල්ලා text box එක ගිහිල්ලා අපි මෙතනට දාගන්නවා employee attendance overview කියලා. මේ විදිහට දාගන්නවා. හරි. දැන් අපි නමක් දාගත්තා. දැන් ඊට පස්සේ අපි මේකට charts ටික දාගන්න ඕනේ. එතකොට chart දාගන්නකොට
මම ලිස්ට් එකක් හදාගත්තා මෙන්න මේ chart එක තමයි දාන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා ඩෑෂ්බෝඩ් එකක් හදනකොට ඉස්සෙල්ලාම කරන්න ඕනේ කොලේකුයි පෑනකුයි අරගෙන ලියන්න ඕනේ. ඇඳලා අඳින්න ඕනේ ඉස්සෙල්ලා. මෙන්න මේ ටික තමයි මම දාන්නේ. right? එතකොට ඊට කලින් ඔයාලා ඉස්සෙල්ලාම තීරණය කරන්න මම මේකෙන් මොකද්ද කරන්නේ? මොනවද මම මේකෙන් පෙන්වන්න යන්නේ? අන්න ඒ ටිකට තමයි ඔයාලා උත්තර විදිහට chart අඳින්න ඕනේ. ඉස්සෙල්ලා ඔයාලා කොලේක ඇඳලා ඒක ෆයිනලයිස් කරගෙන ඊට පස්සේ මෙතනට එන්න ඩෙවලොප්මන්ට් එකට. එතකොට හරිම ලේසි ක්ලියර්ලි ඔයාලට වැඩේ කරන් යන්න පුළුවන්. ඉස්සෙල්ලාම කාඩ් ටිකක් මම දාගන්නවා. මේකට කාඩ් ටිකක් මම යනවා කාඩ් ඔප්ෂන් එකට. කාඩ් ඔප්ෂන් එක තියෙනවා මගේ මේ තියෙන කාඩ් ඔප්ෂන් එක. මම කාඩ් එකක් දානවා. කාඩ් එක දැම්ම එතකොට පස්වෙනි රෝ එකේ තියෙන පළවෙනි අයිකන් එක ඔයාලගේ සමහර වෙනස් වෙත් තියෙන තැන පොඩ්ඩක් බලන්න. කාඩ් කියලා ඇති. මම මේක දාගන්නවා. මේ සයිස් එක පොඩ්ඩක් අඩු කරගමු. දැන් මම මේකට එක අයිටම් එකක් දානවා. මම දාන පළවෙනි අයිටම් එක තමයි මට පෙන්වන්න ඕනි present employees ලා count එක කීයද? present employee ලා count එක කීයද? right? එතකොට මම ගන්නවා මොකද ඒක ගන්න හේතුව තමයි අපි ගන්නේ count එකක්නේ. count එකකට එතකොට amount එකක් තියෙන එකක් ඕනේ නැහැ. right? employee ID ගත්තම හොඳටම ඇති. මම මේක අරගෙන values වලට දානවා. දැම්මට පස්සේ මෙතන පෙන්නනවා first employee කියලා EMP.1 මෙතන පෙන්නන්නේ first employee ID නේ. මම මේක වෙනස් කරනවා. මෙන්න මෙතන ක්ලික් කරලා මේකේ count කියලා දෙනවා. count. එතකොට 600 කියලා එනවා. distinct count කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒක දෙන්න එපා. distinct count කියන්නේ duplicate sign කලන ගාන count කියලා දෙනවා. 600 කියලා එනවා. අපි වෙනස්කම් ටික පස්සේ කරගමු. හරි. දැන් මට ඕනි මේකේ present employee count එක ගන්න ඕනේ. දැන් මේ තියෙන total employee count එක. මම කරන්නේ මෙච්චරයි. status කියලා field එකක් තියෙනවා. මම මේ field එක ගෙනilla filters වලට දානවා. filters වල උඩම option එකට දානවා. දාලා මම මෙතන present කියලා select කරනවා. දැන් මේ බලන්න 461 එකක් ආවා. right? 461 එකක් ආවා. දැන් මට ඕනි ඒ වගේ late leave absent මේ හතරටම කාඩ් හතරක් හදා ගන්න ඕනේ. හරි. අපි මේ කාඩ් එක සිලෙක්ට් කරලා මේක කොපි ටිකක් දාගන්නවා මේ විදිහට. කොපි ටිකක් දාගන්නවා. මම ඊට පස්සේ කරන්නේ මේක ගෙනලා මේ පැත්තේ කොන්ටම තියාගන්නවා. මේකත් මෙහෙම තියාගන්නවා. හරි. මේ විදිහට තියාගෙන මේකේ සයිස් එක පොඩ්ඩක් අපි වැඩි කරගමු. එකක සයිස් එක මම හදාගෙන මම යනවා format usual වලට මෙතන general මෙතනින් properties වලට ගිහිල්ලා බලනවා width එක කීයද 248යි මම මේ ටිකටත් 248යි කියලා width එක දානවා මේ ටිකටත් ඒ වගේම දා ගන්නවා 248යි එතකොට same width එක හැම එකටම හැදෙනවා ඊට පස්සේ මම මේක මේ විදිහට නිකන් තියා ගන්නවා තියාගෙන දැන් මට ඕනි මේකේ present විතරයි හැදුවේ දැන් මට හදන්න ඕනි තව late leave absent මම මෙතනට යනවා status කියන එක ආපහු select කරලා filter pane එකකින් මම එතන දෙනවා late දැන් 75 වුණා ඊළඟ එකට යනවා ආපහු status pane එකේ filters pane එකේ මම select කරනවා absent 33යි ඊට පස්සේ ඊළඟ එක select කරලා මම එතන ආයි select කරනවා late sorry අපි එතන ගත්තේ leave ගත්තා දැන් හතරම ඇවිල්ලා තියෙනවා බලන්න වෙන මේ ටික ෆිල්ටර් වෙලා තියෙනවා අපි යූස් කරේ එකම එක ඔප්ෂන් එකයි count of employee id right අපි කාඩ් ටික first stage එක හදලා ඉවරයි දැන් අපි chart ටික ඇඩ් කරගන්නවා chart ඇඩ් කරගන්නවා ඔයාලට මෙතන කැමති chart ටික ඇඩ් කරගන්න පුළුවන් right හරි අපේ පළවෙනි chart එක තමයි line chart එකක් අපිට ඕනි attendance trend එක පෙන්වන්න. attendance trend එක පෙන්වන්න ඕනි. line chart එකක් අපිට ඕනි වෙන්නේ දෙවෙනි row එකේ තියෙන line chart මම මේ line chart එකක් දාගන්නවා. මේක ටිකක් size එක අපි lock කරගමු. මේ විදිහට. දැන් අපි මේකට දාගමු date එක දාමු x axis එකට. ඊට පස්සේ අපි employee id එක ආයෙත් ගෙනලා දාමු y axis එකට. එතකොට මේ වගේ පෙන්නනවා මේකේ අපි මෙතන date එකේ hierarchy එක අයින් කරලා දාමු date කියලා select කරමු එතකොට මේ වගේ පෙන්නයි
මොකද හැම දවසම 30 දෙනා ඉන්නේ ඒක අපි තාම කෑලි කෑලිවල කඩලා නැහැ කවුද ආවේ කවුද නැත්තේ කියලා. දැන් මේක කෑලි කෑලිවල කඩලා පෙන්නන්න ඕනේ කීයක් ආවද කීයක් ආවේ නැද්ද කියලා. ඒකට අපි කරන්නේ ස්ටේටස් කියන ෆීල්ඩ් එක ගෙනලා දානවා ලෙජෙන්ඩ් එකට. දැන් බලන්න මෙන්න chart ටික හැදුණා. සිම්පල් ලස්සන chart එකක් හැදුණා. right මේ විදිහට ඔයාලට කියන tool tip එක ලස්සනට පෙන්නනවා ඒ දවසින් දවසට කීයක් ඇවිල්ලා තියෙනවද කීයක් ලීව් අරගෙනද කීයක් ලේට් ඉන්නවද මේ ඔක්කොම ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. right අපි පළවෙනි chart එක ඇඩ් කරලා ඉවරයි. දැන් යනවා දෙවෙනි chart එකට. අපිට තියෙන bar chart එකක් department attendance එක පෙන්වන්න department wise අපි bar chart දානවා පළවෙනි line එකේ බලන්න පළවෙනි row එකේ තියෙන chart එකක් clustered bar chart එකක් මම මේක දාගන්නවා මෙතනට මේකේ size එක ටිකක් අඩු කරගමු. right මේකට මම දාගන්නවා department එක දානවා y axis එකට මේ විදිහට ඊට පස්සේ employee id එක මම දානවා x axis එකට. දැන් බලන්න department wise ආවා attendance count එක. එතකොට sales එකේ 60ක් ඉන්නවා මේකේ 80යි මේකේ 80යි 180යි 200යි මේ ඔක්කොම තියෙන total එකක් විදිහට තාම අපි මේක day by day filter කරේ නැහැ. අපි ඒක ඉස්සරහට බලමු කරන්නේ කොහොමද කියලා. right අපි මේක හදාගත්තා. දැන් අපි යනවා ඊළඟ table එකට. අපේ ඊළඟ table එකට තමයි donut chart එකක් branch attendance පෙන්වන්න. අපි donut chart එක ඇඩ් කරගමු. තුන්වෙනි row එකේ අවසාන මේක donut chart එක මම ඒක ඇඩ් කරගන්නවා මේ අයිනට. මේකට මම දාගන්නවා employee id එක value වලට branch එක දානවා legend එකට මේ විදිහට ඔයාලට බලන්න පුළුවන්. right අපි තුන්වෙනි chart එක දාලා ඉවරයි. දැන් යනවා හතරවෙනි chart එකට. හතරවෙනි chart එක pie chart එකක් employee status wise අපිට පෙන්වන්න ඕනි. අපි pie chart එකක් දාගන්නවා. pie chart එකක් දාලා මේකට අපි employee id දානවා values වලට legend වලට දානවා status මේ විදිහට ඔයාලට බලන්න පුළුවන්. right දැන් අපි හතරක් දාලා ඉවරයි. දැන් මේ data ටික හොඳට පෙන්වන්න කාට හරි ටිකක් මේක කියවලා බලන්න ඕනි විදිහට තියෙනවා ඕන නම් අපි මේක table එකක් ඇඩ් කරනවා. table එක ඇඩ් කරන්නේ පස්වෙනි තීරුවේ තියෙනවා පස්වෙනි row එකේ table option එකක් ඇඩ් කරගන්නවා. sorry අපි ඉස්සෙල්ලා මේ link click කරගන්න ඕනේ. ඊට පස්සේ table එකක් ඇඩ් කරගන්නවා මේ විදිහට. දැන් මේකට අපි data ටික දාගන්නවා. මම දානවා employee id employee name ඊට පස්සේ department branch status ඊට පස්සේ check in check out working hours මේ ඔක්කොම වලට දාලා තියන්න පුළුවන්. එතකොට කැමති කෙනෙකුට මේකින් අවශ්‍ය data ටික බලන්න පුළුවන්. දැන් අපි chart එක දාලා ඉවරයි. අපි යමු මේකට filters ටිකක් දාගන්න. filters දාන්නේ ඇයි? දැන් මේ data ටික තිබ්බම මේක බලන්න 461ක් පෙන්නනවා. මේකේ present count එක. හැබැයි ඉන්නේ 30 දෙනායි. මොකද days වලින් මේක වැඩි වෙලා තියෙන්නේ. එතකොට හරි නම් එන්න ඕනේ එක දවසකට අදාළව 30යි. ඒ 30න් කීයක්ද present? එතකොට ඒක හදාගන්න අපිට filter එකක් දාන්න වෙනවා. right? අනිත් chart පව අපිට බලන්න ඕනේ status wise බලන්න ඕනේ department wise එහෙම හැම එකම filter කර බලන්න ඕනේ. අන්න ඒ වෙලාවට අපිට තව filters මේකට පාවිච්චි කරන්න පුළුවන්. filters දැන් අපි මෙතනදී කතා කරේ filters pane එකනේ. මේකෙදි වෙන්නේ අපි දැම්මම තමයි. ඒ කියන්නේ මේක අවශ්‍ය නම් අපිට මේක share කරද්දී මේ pane එක hide කරලා තියන්න පුළුවන්. right? hide කරාට පස්සේ බලන අයට වෙනස් කරන්න බෑ. හැබැයි බලන අයට වෙනස් කරලා බලන්න ඕනේ නම් අන්න එයාට අපි පාවිච්චි කරන අපි දානවා slices. අනිත් එක තමයි ස්ලයිස් එකක් දැම්මම හරි ඉක්මනට ෆිල්ටර් කරලා ගන්න පුළුවන්. හැබැයි මේක දැම්මොත් එහෙම අපි මේක අයින් කරොත් ඔයාලට ආයෙත් මේ ෆීල්ඩ් එක මෙතනට දාගෙන තමයි බලන්න ඕනේ. right? ඒ නිසා අපි ස්ලයිස් එකක් දාගන්නවා. ස්ලයිස් දාන්නේ මෙහෙම. ඔයාලට බලන්න පුළුවන් ටේබල් අයිකන් එකට වම් පැත්තෙන් තියෙනවා ස්ලයිසර්. මම ස්ලයිස් එකක් මේ විදිහට දාගන්නවා. මේක සයිස් එක උඩ අඩු කරගමු. මේකට අපි ඉස්සෙල්ලාම දාගන්නවා date එක. date එක කියන දාගමු. right? මේකේ date එක ඔයාලට පුළුවන් මේ විදිහට තියන්න. එතකොට ඔයාලට මේ date එක මෙන්න මේ විදිහට පෙනේ. මෙතනින් එහෙම ගන්න පුළුවන්.
හැබැයි මේට වඩා මම කැමති මේක ලිස්ට් එකක් විදිහට නැත්නම් drop down එකක් විදිහට එනවා නම් මම යනවා format your visual slice setting මෙතනින් මම දෙනවා drop down දැන් මේක listing එකක් විදිහට drop down එකක් විදිහට තියෙන්නේ කැමති දවස මෙතනින් තෝරගන්න පුළුවන් right ඊට පස්සේ මේකට මම තව දානවා department එක මම තව slice එකක් ගන්නවා department මෙහෙම ගත්තා මේකට ගත්තා department කියලා department දැම්මා ඒකෙත් මට ඕනි මේක drop down එකක් විතර දාන්න මම drop down දාන්නේ එතනම එකකින් ලොකු ඉඩක් ඉතුරු කරගන්න පුළුවන් drop down එකට දා ගන්නවා දැන් කැමති කෙනෙකුට මේක ෆිල්ටර් කරන්න පුළුවන් මේ බලන්න මේ ෆිල්ටර් කරද්දී හැම chart එකම ෆිල්ටර් වෙනවා පිළිවෙලට නේ ඔයාලට බලන්න ඕනි ෆයිනෑන්ස් එකේ විතරක් නම් ඇටෙන්ඩන්ස් කොහොමද කියලා බලන්න පුළුවන් HR එකේ විතරක් නම් IT එකේ විතරක් නම් ඔයාලට මේකෙන් බලන්න පුළුවන් වැඩිම ලේට්ස් කාගේද මේ ඔක්කොම මෙතනින් බලන්න පුළුවන් මම drop down දෙක පැත්තකට ගෙනලා තියාගත්ත එක ටිකක් ලස්සනයි එතකොට දැන් මේක අපි ඩිසයින් එක හදන්න ඕනේ right මම කලර්ස් ටික දාගෙන යනවා එතකොට මම කලර්ස් ටික දැන් තමත් මම හදාගෙනයි තියෙන්නේ මම මේ කලර් කෝඩ්ස් ටික අරගන්නවා එතකොට කලර් කෝඩ්ස් හදද්දී ඊට කලින් අපි මේ වගේ chart වල නම් ටිකක් හදා ගන්න ඕනේ මම යනවා පළවෙනි කාඩ් එකේ නම present මම මේ icon එකත් එක්කම copy කරනවා මම මේ ටික ඔයාලට description එකේ දාලා තියන්නම් මෙතනින් ඔයාලට color codes ටික මේ නම් ටික මේ විදිහටම ගන්න පුළුවන් data set එකක් දාලා තියන්නම් ඒක download කරගෙන මේක practice වෙන්න මම යනවා build visual වලට build visual වල මම මෙතන value කියන මේ field එකට right click කරලා මෙතනින් rename for this visual කියලා දෙනවා මේක මම control A ගහලා copy කරා මෙතනට paste කරා මගේ අලුත් දාගත්ත නම මේ විදිහට එනවා right ඊළඟ එකට යනවා මම මෙතනින් copy කරලා ගන්නවා late right click කරා rename control A ඊට පස්සේ control V ඊට පස්සේ leave right මේ විදිහට හතරම හදාගත්තා දැන් අපි ඊළඟ ටික හදා ගන්න ඕනේ මම මේ ටිකේ කලර්ස් ටික දාගෙන යනවා ෆොන්ට් කලර් එක green වලින් ගන්නවා මම මෙතනට ගිහිල්ලා call out වල value තියෙනවා value වල මම color එක change කරනවා එතන more colors කියලා තියෙනවා මේ more colors වලට ගියාට පස්සේ ඔයාලට hex code එක මෙතන paste කරන්න පුළුවන් මේ විදිහට paste කරනවා දැන් මේ විදිහට color එක වෙනස් වෙනවා ඊට පස්සේ light green color එකක් දානවා අපි මේකේ තියෙන text එකට මම යනවා පහු label වලට label වල more colors මම මෙතනට ගිහිල්ලා paste කරනවා අලුත් color එක right මේ විදිහට එනවා right මේ විදිහට අපි ඉතුරු ටික ඔක්කොම හදාගමු හරි මේ විදිහට අපි කාඩ් වල කලර්ස් ටික දාගත්තා දැන් අපි මේ chart ටිකත් හදා ගන්න ඕනේ chart වල නම් ටික හදාගන්න ඕනේ මේ වගේ කලර්ස් ටික හදා ගන්න ඕනේ හරි අපි එකින් එක හදමු line chart එකේ නම අපි දානවා attendance trend කියලා මම මේක copy කරගන්නවා ඊට පස්සේ මේක select කරලා format usual මේකේ general වලට යනවා general වල title කියලා දිනවා මෙතන title එක control A ගාලා copy කරලා මෙතනට paste කරන්න ඊට පස්සේ attendance total කියන attendance trend කියලා නම හැදෙනවා අපි දෙවෙනි එකටත් යනවා මේ විදිහට හරි මේ විදිහට නම් ටික අපි හදාගත්තා දැන් අපි මේකේ colors ටික හදාගෙන යමු එතකොට colors ටික අපි පටන් ගන්නවා line chart එකෙන් එතකොට line chart වලත් දැන් line හතරක් තියෙනවානේ එතකොට මේ හතරට පාවිච්චි කරන්න ඕනේ අපි උඩින් පාවිච්චි කරපු colors-මයි එතකොට ඔයාලට පුළුවන් මේ attendance trend කියන chart එක select කරා ඊට පස්සේ format usual ගියා මේකේ තියෙනවා lines මෙතනින් series කියන එකේ select කරන්න absent ඊට පස්සේ absent එකට color කියන එකට ගිහිල්ලා මෙතන color එක change කරගන්න. එතකොට අපි absent වලට දුන්න color එක එකම ගන්න. මම මේ color එකම copy කරගන්නවා. ඊට පස්සේ අපි මෙතන more colors ගියා. මෙතනට color එක paste කරා. right මේ විදිහට දැන් අපි colors හතරෙම colors ටික වෙනස් කරගන්න ඕනේ. අපි මොන කරගෙන යමු
හරි දැන් අපි පළවෙනි chart එක කලර් සෙට් කරගත්තා. අපි දෙවෙනි එකත් ඇඩ් කරගෙන යමු. එතකොට මේ bar chart එකේ කලර්ස් වෙනස් කරන්නේ visual වල තියෙනවා bars කියලා. මේකෙන් ගිහිල්ලා කලර් එක වෙනස් කරගන්න. මෙතනින් ගිහිල්ලා paste කරගන්න. මේ විදිහට. හරි ඊට පස්සේ අපි donut chart එක සහ pie chart එකේ කලර්ස් ටික දාගන්නවා. අපි මේ විදිහට ඇඩ් කරගත්තට පස්සේ දැන් අපිට ඇඩ් කරගන්න තියෙන්නේ background color එක ඊට පස්සේ මේ වගේ borders එහෙම දාන්න ටික අපි background color එකක් දාගමු. background color එකක් දාගන්නව නම් ඔයාලා කිසිම chart එකක් select කරන්න එපා. හිස් ඉඩක ඔයාලා mouse එක click කරන්න. එතකොට ඔයාලගේ හැම chart එකක්ම unselect වෙයි. ඊට පස්සේ ඔයාලා යන්න format your report page කියන කොටසට visualization page එකේ ඊට පස්සේ මේකේ canvas background මෙතනින් ගිහිල්ලා color කියන තැනට දාගන්න අපේ color code එක. හරි ඊට පස්සේ මේකේ transparency අඩු කරන්න බිඳුවට මේ විදිහට background එක එනවා. දැන් අපි මේ ටික align කරගන්න ඕනි. ඒතර ඉස්සෙල්ලාම අපි title එකේ background එක අයින් කරගන්නවා. මම මේ title එක select කරලා effects වලට යනවා. effects වල background remove කරනවා. හරි ඊට පස්සේ අපි මේ chart එක ලස්සනට දැන් card එකකින් පිළිවෙලට තියාගන්න ඕන. මම එකක් මේ පැත්තට තියනවා. තියලා මම ඊතුරු cards ටික මේ විදිහට select කරනවා. මේ ටික තව පොඩ්ඩක් size එක අඩු කරගන්න පුළුවන්. මේ විදිහට අඩු කරගන්න. මම card set එකම select කරනවා. select කරලා format වල තියෙනවා align top කියලා දෙනවා. ඊට පස්සේ distribute horizontal කියලා දෙනවා. එතකොට උඩට align වෙනවා සහ මේ හතර එක සමාන දුරකින් මේ ටික distribute වෙනවා. ඊට පස්සේ අපිට තියෙන card වල background එක සහ card වල border එක දාගන්න ඕනේ. background එක තියෙන්නේ white color. ඒකයි මේ F අකුරු වලින් තියෙන්නේ. border එකට අපි color එකක් දාගමු. මම මේ හතරම select කරනවා. select කරලා මම යනවා format visuals cards ඊට පස්සේ border වල මම color එක දෙනවා මේ විදිහට. දැන් ඔයාලට බලන්න පුළුවන් කාඩ් එකේ ඇතුලේ බෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මම වටේට shadow එකක් දාන්න හිතන් ඉන්නේ. මම මේ හතරම select කරලා මම යනවා format visual ඊට පස්සේ general වල තියෙනවා effects. එතන shadow කියලා දෙනවා. මේ විදිහට shadow එකක් add වෙනවා. අපි මේ ටිකට shadows ටිකක් දාගමු. මම මේ ටික select කරනවා. ඊට පස්සේ general effects shadow on කරනවා. මේකටත් shadow on කරනවා. දැන් මගේ dashboard එක මෙන්න මේ විදිහට එනවා. මේ විදිහට ඔයාලට පුළුවන් පොඩි වෙලාවකින් dashboard එක හදාගන්න. දැන් මේකේ ඔයාලට පෙන්වන්න පුළුවන් ගිහිල්ලා හරි date එකකින් අපි බලමු filter කරලා. මේ බලන්න date එකට අදාළව හැම chart එකම filter වෙනවා. right ඊට පස්සේ අපි ගත්තොත් department wise filter වෙනවා. දැන් ඔයාලට බය නැතුව ගිහිල්ලා පෙන්වන්න පුළුවන්. මෙන්න මං හදපු analysis එක පොඩි වෙලාවකින් මේකේ employeesලා කීයක් presentද, late කීයද, leave කීයද, absent කීයද හරියට බලන්න පුළුවන්. ඒතර මෙතන date එක select කරාම බලන්න ජනවාරි 3 වෙනිදාට present employee count එක 23යි, late 6යි, leave නැහැ, absent 1යි. දැන් මේ ටික ඔයාලට මේ විදිහට පෙන්වන්න පුළුවන්. ඒක department wise ගත්තා මේ විදිහටයි, branch ගත්ත මේ විදිහටයි, department wise ගත්තොත් මෙහෙමයි තියෙන්නේ. මේ විදිහට ඔයාලට පෙන්වන්න පුළුවන්. මේ අපේ පළවෙනි dashboard එක ඔයාලට basic මට්ටමින් තමයි මේ කියලා දුන්නේ. right මේ තම සරල විදිහට මේකේ ඔයාලට සෑහෙන දේවල් ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් අපේ ඉස්සර වීඩියෝත් එක රැඳිලා ඉන්න අපි ටිකෙන් ටික ඇඩ්වාන්ස් ලෙවල් එකකින් අපි මේ ටික ඉගෙන ගමු. තව අපිට ටේබල් කොහොමද එකට එකතු කරන්නේ, ඊට පස්සේ අලුත් කැල්කියුලේෂන්ස් හදන්නේ කොහොමද, මේ එකක්වත් කැල්කියුලේෂන් හැදුවේ නැහැ අපි. තියෙන data ටිකමයි drag and drop කරේ. ඊට අමතරව අපි කොහොමද අවුල් තියෙන data set එකක් හොඳ dashboard එකක් විදිහට මේ විදිහට හදාගන්නේ, මේ වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. දැන් අපි මේ හදපු dashboard එකට දාලා data set එක, ඊට පස්සේ PBX ෆයිල් එක,
ඊට පස්සේ කලර් කෝඩ්ස් ටික මේ ඔක්කොම ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට එතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලට මේ ගැන මේ ඩෑෂ්බෝඩ් එක හදන්න ගියාට පස්සේ එන ප්‍රශ්න කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.